එතකොට thread එකක් කොහොමද හදන්නේ? හරිද? thread එකක් හදන්නේ කොහොමද? හොඳට බලා ගන්න thread එකක් කොහොමද හදන්නේ කියලා. හරිද? මම පට් ගාලා කරනවා මේ කලින් කරපු එකක් හින්දා. එතකොට චුට්ටක් කට්ටිය සිහියෙන් අහගෙන ඉන්න. right. මම හදනවා පැකේජ් එකක් හදනවා threading කියලා. හරිද? ඒ පැකේජ් එක මම හදනවා පැකේජ් එක විසිට් ක්ලාස්. thread imp කියලා මම එකක් හදනවා. thread implementation. imp එකට මම ඒකින්ද ඒකට thread imp කියලා ගන්න. right. right. හරි. ඔක්කොටම කලින් කියන්නේ මාව හොඳට ඇහෙනවද? මාව ඇහෙනවද හොඳට? එහෙනම් right. පට්ට. එතකොට දැන් කොහොමද මම thread එකක් හදන්නේ? හරිද? right. මම දැන් ඔන්න සාමාන්‍ය ක්ලාස් එකක් හදලා තියෙනවා. හොඳේ. මේක හදා ගන්න හැමෝටම පුළුවන් නේ. right. ඊට පස්සේ මම මේකට හදනවා ඔබ්ජෙක්ට් එකක්. හරිද? ඔබ්ජෙක්ට් එකක් හදද්දි කොහොමද හදන්නේ? ඒකත් හැමෝම දන්නවනේ. ඊට දානවා මම කැමති මේක නමක් දානවා T1 කියලා දාන්න. ඊට පස්සේ මේක ගැන කට්ටියම අවබෝධයි. මෙහෙමට thread එකක් හදන්න පුළුවන් කියලා කට්ටියටම අවබෝධයක් තියෙනවා. හැබැයි දැන් මම කොහොමද මේක thread එකක් කරන්නේ? කොහොමද මම මේක thread එකක් කරන්නේ? හරිම සරලයි. ඔච්චරයි. ඔන්න දැන් මේක thread එකක්. කාටට කියන්න පුළුවන්ද මම මොකද්ද මෙතන මේ කරේ කියලා? මොකද්ද මම මෙතන මේ කරේ? මොකද්ද මම මෙතන කරේ? මම කරේ සරලව නිකන් මොකද්ද කරේ? ඉන්හෙරිට් කරා කාටද? thread කියන ක්ලාස් එකට. මේ thread කියන ක්ලාස් එකට මම යාව ඉන්හෙරිට් කරා. හරිද? ඉන්හෙරිට් කරා. ඊට පස්සේ දැන් මේ T1 එක කියලා කියන්නේ ඇත්තටම thread එක. හරිද? ඇත්තටම thread එක. එතකොට මම මෙන්න මේක පටන් ගන්නවා. හරිද? මොකද්ද මේ start කියලා කියන්නේ? start කියලා කියන්නේ මොකද්ද? මුකුත්ම නැති දෙයක් හිස් අවකාශයක තිබ්බ දෙයක් මම ස්ටාර්ට් කරනවා. ඒ ස්ටාර්ට් කළා මම එයාව ලයිෆ් සයිකල් එකකට දානවා. මෙයා ඉන්නේ මෙයා දැන් thread imp කියන එක්කෙනා සබ් ක්ලාස් එකක්නේ. සුපර් මේ thread කියන සුපර් ක්ලාස් එකේ සබ් ක්ලාස් එකක් තමයි thread imp කියන්නේ. එතකොට එයාගේ ඔබ්ජෙක්ට් එක දැන් thread එකක් වෙලා තියෙන්නේ. thread එකක් වෙලා තියෙන. එතකොට මම ස්ටාර්ට් කියලා මොකද්ද කරන්නේ? මම එයාගේ ලයිෆ් සයිකල් එක පටන් ගන්නවා. මම මේ thread T1 කියන ඔබ්ජෙක්ට් එකේ ලයිෆ් සයිකල් එක පටන් ගන්නවා. එතකොට සරලවම මේ T1 කියලා කියන්නේ මොකක්ද? එයා thread එකක්. හරිද? එයා thread එකක්. එතකොට දැන් එයා ලයිෆ් සයිකල් එක පටන් ගත්තා. ඊට පස්සේ හොඳ ලයිෆ් සයිකල් එක පටන් ගන්න තියෙන්නේ. මම කටියට පොඩි මේකක් වෙන ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් වෙන්න කොහොමද වැඩ කරන්නේ. හරිද? right. මම for loop එකක් දානවා. හරිද? මම for loop එකක් දාලා ඉවරලා මම දානවා 10 පාරක් විතර කැරකේ. හරිද? 10 පාරක් යාවේ රිපීට් වෙන්න මම for loop එකක් හදනවා. හරිද? අනිත් එක තමයි කියන්න ඕනේ threads කියන්නේ ඇත්තටම අපේ ෆයිනල් පේපර් එකේ අපිට සම්පූර්ණ මාර්ක් එක ගන්න පුළුවන්. ලේසිම ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ. ඒක තමයි ලේසිම ප්‍රශ්නේ අපිට ෆුල් මාර්ක් එක ගන්න පුළුවන්. හරිද?
දැන් තේරෙන්නේ නැති වෙයි. එමුණට ඉස්සරහට යද්දි හොඳටම තේරෙයි මොකද්ද මේ කියලා. හරිද? පොළු උප්පයක් දාලා මම දාන සිස්ටම් අවුට්පුට් print out එක. හරිද? ඔය අවුට්පුට් එක මම 10 පාරක් කරගෙන ඉන්න මම දානවා ඒකට ඉලක්කමකුත් දානවා මේ ඒකට දාලා ඉලක්කමකුත් දානවා. හරිද? right right. ඊට පස්සේ ඔච්චරයි. මම දැන් මේක රන් කරලා බලන මොකද්ද වෙන්නේ කියලා. හරිද? ඔන්න මම දැන් මේක රන් කරනවා. හරිද? හරිද? ආ ඔන්න මගේ අවුට්පුට් එක මට තියෙනවා. හරිද? ඔන්න මගේ අවුට්පුට් එක මට තියෙනවා. හැබැයි මට ඕන අවුට්පුට් එක මේක නෙමෙයි. මෙන්න මේක තමයි මට ඕන අවුට්පුට් එක. හරිද? මේක තමයි මට ඕන අවුට්පුට් එක. දැන් මට මේ අවුට්පුට් එක ගන්න නම් මට මේක මදි. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මෙහෙම මේ මෙතඩ් එකක්. ඔන්න බලන්න මේ මෙතඩ් එක. මම ගන්නවා මේක public void run කියලා. හරිද? right. මං අහනවා කාගෙන් හරි ප්‍රශ්නයක් මොකද්ද මේ public void run කියලා මේ අපි ගන්නෙ? public void run කියලා ගන්නෙ මොකද්ද මේ අපි? ඇයි අපි මේ public void run එකක් ගන්නෙ? අපිට පුළුවන් for loop එකටම තව එකක් දාලා මෙන්න මේක හදාගන්න. නේද? අපිට මේක මෙහෙම දාන්න පුළුවන්. මම මෙහෙම new thread කියලා දාලා ඉවරලා මට output එක ගන්න පුළුවන්. මේ බලන්න. ඒකනේ output එක ඕනේ. නැහැ. ඒක නෙමෙයි output එක. එතකොට මෙයා ඇත්තටම මේ මොකක්ද? thread එකක් threading කියන theory එකට යන්නේ නැහැ. හරිද? එතකොට එහෙම කරන්නේ නැතුව මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම හදනවා තව method එකක් run කියලා. කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා ඇයි මම මේ run කියලා ගන්නෙ? මේ run කියලා ගන්නෙ මේ thread කියන class එකේ තියෙනවා මෙන්න මෙහෙම run කියලා method එකක්. හරිද? ඔයගොල්ලෝ යටටම ගියාට පස්සේ මේක යටටම ගියාට පස්සේ ඔයගලන්ට හම්බෙනවා එයාගේ methods. thread class එකේ methods. එතකොට මෙයා public void run කියලා method එකක්. ඔයගොල්ලන්ට මතක ඇති මම බේසික් ටික ගොඩාක් කතා කරන්නේ නැහැ. ලොකුම බේසික් වල කතා කරනවා අපි overriding කියලා දෙයක්. හරිද? මම ප්‍රශ්නයක් අහනවා overriding දන්න කෙනෙක් ඉන්නවා නම් විතරක් රියැක්ට් කරන්න. overriding දන්නවා නම් දන්න කෙනෙක් රියැක්ට් කරන්නකො. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් රියැක්ට් කරන්නකො. දැන් එක්කෙනෙක් දන්නේ නැහැ. දෙන්නයි. තුන් දෙනෙක් විතර දන්නේ නැත්තේ. හරි. සෙට් එකක්ම ඉන්නවා overriding දන්නේ නැති. හරි. මම ඒකත් කියලා දෙන්න. හොඳට අහගන්න දැන් මොකද්ද මේ overriding කියලා. හරිද? මම ගන්නවා ක්ලාස් එකක්. මම ක්ලාස් එකක් ගන්න inheritance කියලා. හරිද? public හරිද? ඔන්න මං මේන් මෙතඩ් එකක් හදාගත්තා. ඊට පස්සේ ඒකට අමතරව මං ක්ලාස් එකක් හදාගන්නවා. ක්ලාස් එකක් හදාගන්න මෙන්න මෙහෙම. ඇනිමල් කියලා ක්ලාස් එකක් හදාගන්න.
හරිද? ඇනිමල් එකේ ක්ලාස් එකක් හදාගෙන මම එයාට දානවා මෙන්න මෙහෙම එකක්. හරිද? මම දානවා මන්ච් කියලා දෙයක් දානවා මෙතඩ් එක පාවිච්චි කරාම රන් වෙනවා. හරිද? ඕක එක මෙතඩ් එකක්. මම තව එකක් හදනවා තව ක්ලාස් එකක්. ක්ලාස් එකක් හදමු අපි ඩොග් කියලා ක්ලාස් එකක් හදමුකෝ. රයිට්. ඊට කලින් මම අහනවා ක්ලාස් එකක් හදන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවද මෙතන? හදන්න දන්න කට්ටිය විතරක් රියැක්ෂන් එකක් දෙන්න බලන්න. හරි කීප දෙනෙක් දන්නවා. රයිට්. හරි thank you. එතකොට හරි thank you. හරි. රයිට්. ඔන්න දැන් ක්ලාස් එකක් හදලා තියෙනවා. ක්ලාස් එකක් හදලා ඉවරලා මම හදනවා දැන් මම මේ මෙතඩ් එකම පාවිච්චි කරා. හරිද? මට මේ මෙතඩ් එකම පාවිච්චි කරන්න ඕන නම් මට මෙයා කොපි පේස්ට් කරන්නත් පුළුවන්. ඒක ලේසි විදියක්. නමුත් ඇත්තටම අපිට ඊට ලේසි extends animal. මම මෙතන මොකද්ද කරේ කියලා තේරුම් නැති මේ මෙතනදී මම මොකද්ද මේ කරන්නේ කියලා දන්න කට්ටිය විතරක් මට රියැක්ෂන් එකක් දෙන්න බලන්න. මොකද්ද මම මෙතන කරේ කියලා. රියැක්ෂන් එක විතර මම ප්‍රශ්න අහන්නේ. දෙන්නයි දන්නේ. හරි. කීප දෙනෙක් දන්නවා. රයිට්. මම මෙතන කරේ ඉන්හෙරිටන්ස් එක. හරිද? ඒ කියන්නේ ඩෝග් ක්ලාස් එක මෙයාගේ සබ් ක්ලාස් එකක් විතර මම හදාගත්තා. රයිට්. එතකොට එහෙම කරලි ඉවරලා මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම මෙතන හදනවා ඔබ්ජෙක්ට් එකක්. ඔබ්ජෙක්ට් එක මම නම දාන මෙන්න මෙහෙම. animal k කියලා දාන්නම්. new dog. හරිද? ඊට පස්සේ මම මෙයාගේ මේ මෙතඩ් එක පාවිච්චි කරනවා. key.eat. හරි. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. මන්ච්. හරිද? දැන් මගේ ඩෝග් ක්ලාස් එකේ කිසිම මෙතඩ් එකක් නැහැ. මගේ ඩෝග් ක්ලාස් එකේ කිසිම මෙතඩ් එකක් නැහැ. හරිද? ඒ නැතත් මගේ ඩෝග් ක්ලාස් එක හදපු ඔබ්ජෙක්ට් එකට ඔය වැඩේ කරන්න පුළුවන්. හරිද? ඩෝග් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකට ඔය වැඩේ කරන්න පුළුවන්. හරිද? බලන්න. මන්ච්. මට මේක ලොකු කරන්න මට විදියක් නැත්තම ලොකු කරලා පෙන්නනවා. කොහොමද මේක ලොකු කරන්න නම් පුරාණ පාට වටිනවා. සූම් කරන්න පුළුවන් අපිට. zoom කරන්න බෑනේ මම zoom කරන්න try කරා එන්නේ නැහැ zoom එක. බලන්න මෙතන නෑ අපිට character. මට පුළුවන්. උඹලට පුළුවන් නේ. අපිට පුළුවන්. right කමක් නැහැ. zoom කරලා බලන්න හොඳේ ඕක. right. එතකොට මම මේ method එක මේ implement කරා කොහොමද? මෙතනින් implement කරා.
හරිද? right. දැන් මගේ ප්‍රශ්නේ මට ඕනේ නම් මට මෙයාට වෙන එකක් දෙන්න. මම මේ මෙතඩ් එකම පාවිච්චි කරනවා මගේ ඩෝ ක්ලාස් එකේ. ඩෝ ක්ලාස් එකේ පාවිච්චි කරලා මම මේක දානවා වැව් කියලා. වැව් කියලා දානවා. හරිද? කලින් මෙයා හිටියේ නැහැ. හරිද? කලින් මෙයා හිටියේ නැහැ. දැන් මෙයා නැතුව රන් කරලා බලමු මාංච් කියලා එනවා. හැබැයි මෙයා හිටියොත් මොකද වෙන්නේ? ආයෙත් මාංච් කියලා එනවා. අන්න සේව් කරලා නෑ. right. දැන් වැව් කියලා එනවා. හරිද? දැක්කින්නේ ඔලුවට කරදරයි පාට. right. වැව් කියලා එනවා. හරිද? right. මම දැන් මෙතන කරපු වැඩේ මොකද්ද? මම මේ මෙතඩ් එක මෙයා ගාව තියෙන මෙතඩ් එක මම මෙතනත් පාවිච්චි කරා නේද? පේරන්ට් ක්ලාස් එකේ තියෙන මෙතඩ් එක මෙතන මම පාවිච්චි කරා. සබ් ක්ලාස් එකෙත් මේ චයිල්ඩ් ක්ලාස් එකෙත් පාවිච්චි කරා. පේරන්ට් ක්ලාස් ගාව තියෙන මෙතඩ් එකක් චයිල්ඩ් ක්ලාස් එක පාවිච්චි කරනවා නම් එයා වෙනම එයාගේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් දෙනවා නම් ඉම්ප්ලිමන්ටේෂන් එක කියන්නේ ඇතුළේ තියෙන මදේ තියෙන්නේ. හරිද? මැද පාර්ට් එක මේ මෙතඩ් එකේ බොඩි එක තියෙන්නේ. එයාට අවශ්‍ය බොඩි එකක් එයා දා ගන්නවා නම් චයිල්ඩ් ක්ලාස් එකේ එයාට අවශ්‍ය බොඩි එකක් දා ගන්නවා නම් පේරන්ට් ගේ මෙතඩ් එක අරගෙන අන්න ඒ වගේ වැඩකට අපි කියනවා මොකක් කියලාද? ඕවර්රයිඩින් කියලා. ඕවර්රයිඩින් කියලා. හරිද? දැන් එතකොට කවුද ඕවර්රයිඩ් වෙලා තියෙන්නේ? මේ ඊට් කියන මෙතඩ් එක ඕවර්රයිඩ් වෙලා තියෙනවා. හරිද? ඊට් කියන මෙතඩ් එක ඕවර්රයිඩ් වෙලා තියෙනවා. right. දැන් මම යනවා thread මගේ මේකට යන්න කලින් මම ආයෙ ප්‍රශ්නයක් අහනවා. ඕවර්රයිඩින් නොතේරිච්ච කෙනෙක් ඉන්නවනම් මට රියැක්ට් කරන්න එපා දැන්. තේරිච්ච විතරක් රියැක්ට් කරන්නකෝ. right. සමරසිංහට තේරෙලා නැහැ. හරිද? right. කමක් නැහැ. සමරසිංහටත් තේරෙලා. හරි. දැන් ඕකම තමයි මම මෙතන පබ්ලික් වොයිඩ් රන් එකේ කරන්නේ. හරිද? පබ්ලික් වොයිඩ් රන් එකේ කරන්නේත් ඕකම තමයි. හරිද? පබ්ලික් රන් කරන්නේ ඕකම තමයි. එතකොට මෙම thread කියලා ක්ලාස් එකක් තියෙනවා. යාට thread කියන ක්ලාස් එකේ මෙයා මේව හදලා තියෙන මෙයා. මේ ඔක්කොම හදලා තියෙන thread ක්ලාස් එකේ. හරිද? අපි ඔක්කොම පස්සේ කතා කරමු. එතකොට මේ ඔක්කොම හදලා තියෙනවා. එතකොට thread එකක් කොහොමද run වෙන්නේ? thread එකක් කොහොමද හදන්නේ? extend threads ඊට පස්සේ මම අපේ අවශ්‍ය මේ අපේ ක්ලාස් name එක දාලා thread එක object එක හදමු. object එක හැදුවට පස්සේ යා automatically thread එකක් වෙනවා. හරිද? right. ඊට පස්සේ මම මෙන්න මේ කතන්දරේම අපව දානවා මගේ මේක ඇතුළට. හරිද? මගේ රන් කියන මෙතඩ් එක ඇතුළට මම මේවා දානවා. හරිද? රන් කියන මෙතඩ් එක ඇතුළටත් දානවා. හරිද? දැන් රන් කියන මෙතඩ් එක ඇතුළට දැම්මම පස්සේ දැන් මොකද වෙන්නේ? දැක්කද? දැන් මේ යම්කිසි පැටර්න් එකකට ඒක වෙනස් වෙලා තියෙනවා නේ? මේ පැටර්න් එකට වෙනස් වෙලා තියෙනවා. right. එතකොට දැන් මේකම ආවේ නැතත් අපි යම්කිසි පැටර්න් එකක් එනවා නම් එහෙම තමයි thread වැඩ කරන්නේ. thread එක අපිට ඕන විදිහට හැම වෙලේම වැඩ කරන්නේ නැහැ. අපිට හදා ගන්න පුළුවන් අපිට ඕන විදිහට. නමුත් by default thread එකක් අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. thread එකක් by default අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. හරිද? කොප්පිය වුණාට පස්සේ නිදිමත බලන්න නැතුව කෝඩ් එක ගහපන් මචං සීන් එක ඇත්තටම ගහපන් නැත්තම් වැඩක් නැහැ මේකේ මේ ගහන්න බැරි නම් මේ කෝඩ් එක. හරිද? නිකන් කෝඩ් එක හදලා බලන්න. මේක තමයි ඔයාගේ සම්පූර්ණ ලකුණු ගන්න බේස් එක. හරිද? right. දැන් දන්නවා thread එකක් හදන්න කොහොමද කියලා. තව විදියක් තියෙනවා thread එකක් හදන්න. හරිද? ඉන්ටර්ෆේසස් ගැන මම කතා කරන්න යන්නේ නැහැ වැඩි. නමුත් මම ඉන්ටර්ෆේස් එක ගැන සරලව අදහසක් දෙන්නම්. ඉන්ටර්ෆේස් එකේ තියෙන්නේ constants. global constants තමයි ඉන්ටර්ෆේස් එක ස්ටෝර් වෙලා තියෙන්නේ. හරිද? ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එකයි outside environment එකත් එක්ක
ඉන්ටරැක්ට් කරන ක්ලාස් එකට අපි කියනවා ඉන්ටර්ෆේස් එකක් කියලා. හරිද? ඒතර ඉන්ටර්ෆේස් එක ගැන ලෝහා වැඩිපුර දැනගන්න. ඔව් කියන්න. ඔය මේ රන් කියන මෙතඩ් එකෙන් මොකද්ද කරන්නේ? සරලව රන් කියන මෙතඩ් එකෙන් කරන්නේ මේ ස්ටාර්ට් එක තියෙන. මේ ස්ටාර්ට් එකේ ඔව්. ඉඳන් එයා මේ රනින් ස්ටේජ් එකට දානවා. ඒක තමයි මේ රන් එකෙන් ඇත්තටම කරන්නේ. නමුත් මෙතන අපිට මෙතන දාලා තියෙන ඩිස්පැච් කියලා. හරිද? ඩිස්පැච් කියලා තියෙන. නමුත් ඇත්තටම මෙතන රන් කියන මෙතඩ් එකට දානවා. හරිද? දැන් මේ බලන්න. මේ එතකොට ඇයි ඒකේ අර අවුට්පුට් එක අර පිළිවෙලකට එන්නේ නැත්තේ? මෙහෙමයි. පිළිවෙලකට එන්නේ නැත්තේ එයා by default එයාට ඕන ඕන විදිහට වැඩ කරන්නේ. එයාට අපි කියන arbitrary මේ මෙතඩ් එකක් කියලා රන් කියන්නේ. arbitrary මෙතඩ් එකක් කියලා කියන්නේ ඔය දඟකාරකම කියන්නේ. arbitrary කියන්නේ දඟයා. හරිද? හරිම දඟයි එයා. එතකොට එයාට ඕන ඕන විදිහට එයා වැඩේ කරන්නේ. හරිද? එයාට කිසි පිළිවෙලක් නැහැ. හරිද? එතකොට දැන් හිතන්නකෝ දැන් අපි 5 දින එකපාර දොරකින් යන්න වුණොත් එහෙම 5 දිනම එකපාර දොරෙන් යන්න try කරනවා. ඒක හරියන්නේ නැහැනේ. පිළිවෙලක් නැහැ. හරිද? හැබැයි අපි ඉස්සරහට ඉගෙන ගන්නවා අපි කොහොමද threads පිළිවෙලට හසුරවන්නේ කියලා. එතකොට ඕගොල්ලන්ගේ පාස් පේපර් එකේ මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. හරිද? ඕගොල්ලන් කියන්නේ අපේ පාස් පේපර් එකේ. හරිද? එතකොට අපේ පාස් පේපර් එකේ මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. හරිද? කොහොමද මේ පිළිවෙල හදන්නේ? ඒ පිළිවෙල හදන්න තමයි අපි දැන් මේ බේස් එක දාගෙන යන්නේ. මොකද දැන් පිළිවෙලක් නැත්නම් අපිට මෙහෙම හදාගන්න බෑනේ. නේද? පිළිවෙලක් නැත්නම් අපිට මෙහෙම හදාගන්න බෑ. එතකොට මේක නිකන් විකාරයක් වෙනවා. මේක නිකන් අර පිස්සන් කොටුවක් වගේ වෙනවා. ඒක නවත්ත ගන්න තමයි මොකක්ද අපි කරන්නේ? අපි threads වල ඉස්සරහට methods ඉගෙන ගන්න යන්නේ. ඊට කලින් අපි thread එකක් හදන විදිහ ඉගෙන ගත්තා. උත්තරේ හම්බුණාද? හරි. right. හම්බුනේ නැද්ද උත්තරේ? හම්බුණා. right. හරිද? ඔන්න දැන් public void run එක කොහෙන් දෙන්නේ කියලා අපිට අවබෝධයක් ආවා. ඇයි අපි දාන්නේ කියලා අපිට යම් තාක් අවබෝධයක් තියෙනවා. තාම හරියට තේරෙන්නේ නැහැ මොකද්ද මේ run එක කොහෙන් දෙන්නේ කියලා. නමුත් කට්ටියට යම්කිසි අවබෝධයක් තියෙනවා කොහෙන්ද run එක ආවේ කියලා. කොහෙන්ද ආවේ? thread class එකේ. thread class එකේ ආව කලින් declare කරලා තියෙනවා. මේ method එක හදලා තියෙනවා. public method එක. අපි දැන් මෙතන මොකද්ද කරලා තියෙන්නේ? අපි මෙතන මොකද්ද කරේ? අපි මෙතනදී over write කරලා තියෙන මෙයා. මෙයාව override කරලා තියෙනවා. right. දැන් මෙතනට වෙනකන් අපි threads පැහැදිලිද? මෙතනට වෙනකන් threads පැහැදිලිද? පැහැදිලි කට්ටිය විතරක් රියැක්ෂන් එකක් දෙන්න බලන්න. කල්යාණය නම් මං හිතන්නේ මේ රේස් හෑන්ඩ් එකේ අත තියන් ඉන්නේ. right. හරි. thank you very much. right. එතකොට මම තව විදියක් තියෙනවා මේකම හදන්න. අනිත් විදිය තමයි මෙන්න මේක. මම අර කලින් කී හිටියේ මම අද නවතුනා මේ ඉන්ටර්ෆේසස් ගැන කතා කරගෙන හිටියේ. ඉම්ප්ලිමන්ට්ස් කියලා ඉන්ටර්ෆේස් එක දාලා ඉවරලා මම දානවා මෙතන රනබල් කියලා. රනබල් කියලා කියන්නේ ඉන්ටර්ෆේස් එකක්. වැඩි විස්තර කතා කරන්නේ නැහැ මං ඉන්ටර්ෆේස් එකේ. එතකොට මම විදිය විතරක් කතා කරන්න. හරිද? එතකොට ඉම්ප්ලිමන්ට්ස් රනබල් කියලා දැම්මට පස්සේ අපිට මෙතන මෙන්න මෙහෙම මෙයාව ගෙන්න ගන්න බෑ. thread එකක් අපිට හදනවා නම් මෙහෙම හදන්න බෑ. මෙහෙම හදන්න නැතුව අපිට වෙන විදියක් හදන්න පුළුවන්. අපිට කෙලින්ම ගන්න පුළුවන් thread කියන class එක. thread කියන class එක අරගෙන දැන් අපිට පුළුවන් අපිට අවශ්‍ය object එක හදාගන්න. හරිද? මෙහෙම හැදුවටත් මදි. මෙන්න මේක ඇතුළට අපි දාන්න ඕනේ අපේ class එකේ method. class එක මේ හදනවා කියලා object එකක්. මෙන්න මේ class එක object එකක් හදනවා කියලා මේ bracket ඇතුලේ දාන්න ඕනේ. ඔච්චරයි වෙනස. කලින් මොකද්ද කරේ පාවිච්චි කරේ? extend කරා අපි inheritance එක පාවිච්චි කරා. දැන් මෙතන implementation එක පාවිච්චි කරනවා මේ interface එකකින්. හරිද? ඔච්චරයි. එතකොට දැන් කලින් කොහොමද object එක මෙහෙම හැදුවා දැන් මෙහෙම හදනවා. ඔච්චරයි වෙනස. ඔච්චරයි වෙනස. හරිද? කට්ටිය ගැටලුවක් තියෙනවා මොකද්ද මෙතන උනේ අම්බෝ දැන් තේරෙන්නේ නැහැ කියලා නිකන් මේක ගහන්න ඉගෙන ගන්නකො. implements runnable එකක් ගහන්න ඉගෙන ගන්න. ඊට පස්සේ runnable එක ගහනවා කොහොමද thread එකක් හදන්නේ? inheritance එකක් කරනවා කොහොමද thread එක හදන්නේ කියලා ඉගෙන ගන්න. හරිද? එච්චරයි. right.
හරි. මෙතන එනකම් මම හිතනවා කට්ටියකින් තේරුණා කියලා මම එහෙනම් ඉස්සරහට යනවා. හරිද? right. දැන් synchronize වෙනවා. දැන් හිතන්නකෝ අපි සෙට් එක එකපාර දොරකින් යනවා කියලා මේ ඔන්න එකපාර අපි ගේට්ටුවෙන් යන්න යනවා අර මේ කාඩ් ගහන තැනින් එකපාර 4-5 දෙනෙක් යන්න යනවා. යන්න බෑ අපිට. හරිද? යන්න අමාරුයි. යන්න පුළුවන් නමුත් හරි අමාරුයි. උතන රණ්ඩු වෙලා කට්ටිය තුවාල වෙලා විකාර ගොඩක් වෙලා අපි එළියට යන්නේ. ගේට්ටුවෙන් ඇතුළට යන්නේ. හැබැයි අපිට හරියම සින්ක්‍රොනයිසේෂන් එකක් තිබ්බනම් අපිට ওই වැඩේ වෙන්නේ අපි කට්ටිය පිළිවෙලට ඇතුළට යනවා. එතකොට සින්ක්‍රොනයිසේෂන් නැති කට්ටියක් ඇතුළට යනකොටයි සින්ක්‍රොනයිසේෂන් ඇතුළට යන කට්ටියගේ පිළිවෙලේ වෙනසක් තියෙනවා. එතකොට සින්ක්‍රොනයිසේෂන් තියෙන කට්ටිය පිළිවෙලට ඇතුළට යනවා. සින්ක්‍රොනයිසේෂන් නැති කට්ටිය පිළිවෙලකට ඇතුළට යන්නේ නැහැ. පිළිවෙලකට ඇතුළට යන්නේ නැහැ. හරිද? එතකොට මම කොහොමද මෙහෙම පිළිවෙලක් හදන්නේ? කොහොමද මම දැන් පිළිවෙලක් හදන්නේ? පිළිවෙලක් හදන්න මම පාවිච්චි කරන කීවර්ඩ් එක තමයි මොකද්ද? synchronization. synchronize. 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 synchronize නේද? synchronize. ඔව් මේක තමයි. හරිද? මේක තමයි හරි වචනේ අපිට පිළිවෙල හදාගන්න. හරිද? right. දැන් යන් පිළිවෙලක් හදා. මුලින්ම හදාගමු අපි සාම්පල් මේකක් හදාගමු. සාම්පල් කියලා මේ ක්ලාස් එකක් හදාගමු. සාම්පල් ක්ලාස් එකක් හදලි ඉවරලා මම ඒකේ දානවා මේ මෙතඩ් එක මෙන්න මෙහෙම. public void display out කියලා. output කියලා මම මෙතඩ් එකක් හදාගන්නවා. හරිද? මෙතඩ් එක හදාගෙන ඉවරලා මම sample කියන ක්ලාස් එකෙන් මම ඒක ඇතුළෙම පැරාමීටර් එකක් විදියට මගේ ඔබ්ජෙක්ට් එක මම පාස් කරනවා. හරිද? මේක මෙහෙම පාස් කරන්න පුළුවන් කියලා ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. මම හිතන්නේ මට මතක විදියට තුන්වෙනි PDF එකේ. තුනේ හරි දෙකේ හරි PDF එකේ OP වල ඉගෙන ගන්නවා. හරිද? right. ඔන්න මෙතඩ් එක හදලා ඉවරලා මම for loop එකක් දානවා. හරිද? for loop එකක් දාලා මම thread එකක් මෙන්න මෙහෙම වැඩක් කරනවා thread එකට. මේක දැක්ක ගාම කට්ටියට මොකක්ද හිතෙන්නේ? මේ sleep කියන method එක දැක්කම මොකක්ද ඇත්තටම හිතෙන්නේ? මතු පිට අර්ථෙම ගන්න. thread කියන එක මොකද්ද මේ ඇත්තටම අපි මේ sleep කියලා කියන්නේ? thread එක අපි නිදි කරනවා. යම් කිසි කාලයකට නිදි කරනවා. ඒවා rest කරනවා. හරිද? එතකොට sleep කරාට පස්සේ එයා ඉන්නේ sleeping mode එකේ. sleeping status එකේ ඉන්නේ. හරිද? sleep කරාට පස්සේ මොකක්ද ඉන්නේ? මොන state එකේද ඉන්නේ? sleeping status එකේ ඉන්නේ. හරිද? right. ඔන්න දැන් අපි නිදි කරවලා තියෙන්නේ මේ අපේ thread එක. හරිද? දැන් මම මේ පිළිවෙල හදන්න යන්නේ හොඳේ. පිළිවෙල හදන්න යන්නේ. right. ඊට පස්සේ දැන් මට මෙහෙම වැඩක් ඕනේ. මට දැන් මෙතන මගේ thread එකේ දැන් මට අවශ්‍ය thread එකේ මට නම print කරගන්න ඕනේ. මම දැන් කොහොමද නම print කරගන්නේ? මට එකම එක තනි method එකක් නෑ මට නම් print කරගන්න. හැබැයි මට methods කීපයක් පාවිච්චි කළා මගේ නම print කරගන්න පුළුවන් උතන. පළවෙනි එක තමයි මුලින්ම හොයාගන්න ඕනේ කවුද current thread එක කියලා. හරිද? දැන් මගේ thread එකේ නම මොකද? thread. හරිද? thread පිටක් current thread. හරිද? current thread එකෙන්
මම මගේ මේ දැන් තින් ත්‍රෙඩ් එක මොකක්ද කියලා මම ඒකෙන් එතකොට මේ අවස්ථාවේදී ත්‍රෙඩ් එක මම අල්ලගන්නේ කොහොමද? අරන් ත්‍රෙඩ් එක පාවිච්චි කරලා. හරිද? ඒ ත්‍රෙඩ් එකේ නම ගන්න කොහොමද? get name කියන මෙතඩ් එක පාවිච්චි කරලා. මේ දෙක මතක තියාගන්න ඕනේ. හරිද? මේ දෙක අත්‍තරම මතක තියාගන්න ඕනේ. මේක නිකන් අර වෙන ප්‍රැක්ටිකල් විදියක් නෑ. හරිද? එහෙම නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් නම් කම්මැලි නම් මෙන්න මේ වැඩේ කරන්න. හරිද? මාව තාම ඇනවද කට්ටියට? තාම ඇනවද නේද? මම හිතනවා ඇනව කියලා. ඇහෙනවා. හරි. දැන් ත්‍රෙඩ් කියලා ගැහුවට පස්සේ සිතක් තිබ්බට පස්සේ අපිට එන ඔක්කොම ටික. මේ එයාට ඉතින් එයාට පාවිච්චි කරලා ඔක්කොම ටික එනවා. හරිද? එතකොට අපිට මෙතනින් තෝරලා ගන්න පුළුවන්. මේ කරන්ට් ත්‍රෙඩ් එක මෙතන තියෙනවා. අමතක වෙනවා නම් මේක පාවිච්චි ගන්න පුළුවන්. කරන්ට් ත්‍රෙඩ් ගැහුවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ කියලා බලන්න ආයෙ සිතක් තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව ටිකක් චෙක් කරන්න පුළුවන්. ඒක අපි බලලා ඉවරලා අපි නම ගන්න මතක නැහැ නේද? get name එක තියෙනවා. හරි. ඔච්චරයි. මේ Eclipse එකෙන් අපිට මේ උදව් අපිට කරලා දෙනවා. හරිද? Eclipse එක අපිට මේ උදව්ව කරලා දෙනවා. එතකොට දැන් අපි thread එකක නම ගන්නත් දන්නවා. හරිද? දැන් පිළිවෙල හදන්න යන්නේ. දැන් මට මෙතනින් හරි ඉස්සරහට යන්න බෑ. මෙතන error එකක් එනවා. බලමු මොකක්ද error එක කියලා. අවර් කරාට පස්සේ එයා අපිට කියනවා try catch එකක් හරි declaration එකක් හරි දාන්න කියලා. throw declaration එකක් හරි දාන්න කියනවා. මම දානවා try catch එක. මම දැම්ම try catch එක. මං හිතන්නේ නැහැ ඕක අපිට කරගන්න අමාරු වැඩක් කියලා. මම හිතන්නේ නැහැ ඕක කරගන්න අමාරු වැඩක් කියලා. මොකද ඒ තනිකර අපිට මේ සම්පූර්ණයෙන් උදව් කරා මේක කරගන්න. හරිද? for loop එක කොහෙද තියෙන්නේ? for loop එක මෙතන ඩෑස් කරනවා. try එක ආවා. right. හරිද? okay. දැන් මම sample කියලා object එකක් මේ class එකක් හදාගත්තා. හරිද? දැන් මම ආපහු යනවා මගේ implementation කියන මගේ මේ class එකට. හරිද? class එක කියන්නේ අත්‍තරම් මෙයා මගේ කවුද? මෙයා මගේ thread එක run කරන program එක. හරිද? මම ආපහු inheritance එක පාවිච්චි කරා. හරිද? කලින් වැඩේ මම කරන්නම් ආපහු. හරිද? දැන් මම object එක හදාගෙන තියෙන්නේ. මම දැන් අර කලින් හදපු object එකේ මේ object එක මම කලින් හදපු class එකේ object එක මම මේකටත් ගන්නවා. මෙන්න මෙහෙම තමයි object එක ගන්න. හරිද? කොහොමද object එක ගන්න? එහෙම ගන්න නම් අපි හැම දෙන්නම එකම package එකේ ඉන්න ඕනේ. ඒ විස්තර ටික මම හිතන්නේ කට්ටියට අවබෝධයක් ඇති. හරිද? මම ගන්න variable එක string name කියලා. හරිද? මම කියන්නම් ඇයි අපිට ඒක අවශ්‍ය වෙන්නේ කියලා. හොඳේ? ඇයි ඒක අපි කොයි වෙලේද පාවිච්චි කරන්න කියලා අපි මම පස්සේ කියන්නම්. ඊට පස්සේ මම අපේ සම්පූර්ණ කෝඩ් එකේ හැම තැනකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට variable දෙකක් හදනවා. හරිද? මම මේ දෙකක මම දැන් නිකන් හදන්න මම ඇයි මම මෙහෙම හදන්නේ කියලා මම පල්ලෙහාට කියන්න. පල්ලෙහාට ගියාට පස්සේ කියන්න. හරිද? string thread 0 කියලා මම එකක් හදනවා. එයාට මම නමක් දෙනවා thread 1 කියලා. thread 0 කියලා. හරිද? thread 0 කියලා මම නමක් දෙනවා. ඊට පස්සේ මම තව එක්කෙනෙක්ගේ නමක් හදනවා මෙන්න මේක. හරිද? මේ දෙන්න කවුද කියලා මම කියන්නම් පස්සේ. හරිද? නිකන් අහගෙන ඉන්න. ඊට පස්සේ මම මෙහෙම වැඩක් කරනවා. මම මගේ මේකට කන්ස්ට්‍රක්ට් එකක් හදනවා. හරිද? ඔන්න බලන්න මම හදන කන්ස්ට්‍රක්ට් එක.
මම හිතනවා කට්ටිය දන්නවා ඇති කියලා අපිට ඔබ්ජෙක්ට් එකක් පැරාමීටර් එකක් විතර පාස් කරන්න පුළුවන් කියලා කට්ටියට අවබෝධයක් තියෙනවා කියලා හිතාගෙන මම කරනවා හොඳේ රයිට් ඊට පස්සේ මම මෙතනට ගියාට පස්සේ මම මෙතන තව එකක් පාස් කරලා string name කියලා හරිද ඔන්න මම දැන් name එකක් පාස් කරා හරිද name එක පාස් කරා name එක පාස් කරලා මම මේ variable දෙකට මම මෙතනින් එකතු කරන values දෙක මම දාගන්නවා හරිද මේ මම හිතන්නකො මම දැන් thread dim කියලා මේ මගේ මේ construct එක පාවිච්චි කරනවා නම් එයාට මම parameters දෙකක් පාස් කරොත් එහෙම ඒ parameters දෙක පළවෙනි parameter එක sample එකට යනවා දෙවෙනි parameter එක string name එකට යනවා හරිද right ඔන්න බලන්න දැන් මම කරන වැඩේ මම හදනවා මෙන්න මෙහෙම දෙයක් right එතකොට මම දැන් මෙතන sample එක මෙතනට දාගන්නවා මෙතන name එක මෙතනට දාගන්නවා ඒ දෙන්නා මම equal කරනවා මගේ මේ දෙන්නට හරිද මේ දෙන්න මගේ කවුද මගේ properties දෙක හරිද right ඊට පස්සේ මම යනවා මගේ main method එකට හරිද main method එකට ගිහිල්ලා මම දැන් එකක් හදලා නැති මේ මම එක මේ object එකක් හදලා තියෙනවා මම තව object එකක් හදන්න හරිද T2 කියලා object එකක් හදන්නම්කෝ දැන් මම මගේ මේ construct එක පාවිච්චි කරනවා මම ඕගොල්ලෝ දන්නවා default constructors තියෙනවා ඕගොල්ලෝ constructors තියෙනවා එතකොට default construct එකට අපි කිසිම parameter එකක් pass කරන්නේ නැහැ එතකොට ඕගොල්ලෝ construct එකට අපි parameters pass කරනවා එතකොට අපිට කැමති ප්‍රමාණයක parameters ප්‍රමාණයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට කැමති ප්‍රමාණයක constructors හදා ගන්නත් පුළුවන් හරිද ඒක පළවෙනි lectures දෙකේ අපි ඉගෙන ගන්නවා හරිද ඊට පස්සේ මට දැන් මෙතනට මම parameters දෙකක් pass කරනවා මෙන්න මෙහෙම parameters දෙක තමයි pass කරන්නේ sample කියලා parameter එකක් pass කරනවා ඊට පස්සේ මම මේ thread 0 කියන එක නා මෙතනට pass කරනවා හරිද ඊට පස්සේ thread 1 කියන එක නා මෙතනට pass කරනවා දෙන්නම sample ලා දෙන්නටම දාන object එක sample ම තමයි කිසි වෙනසක් වෙන්නේ නැහැ හරිද right එතකොට හරි ඊට පස්සේ මම මගේ threads දෙක මම start කරනවා හරිද දැන් threads දෙකේ life cycle එක පටන් ගත්තා හරිද right ඔන්න දැන් threads එක මගේ දුවනවා ඔන්න මගේ threads දෙක දුවන ගමන් තියෙනවා හරිද දැන් මම යනවා චුට්ටක් මගේ run එක ඇතුළට ගිහිල්ලා මම මගේ object එක run කරනවා මෙන්න මෙහෙම object එක run කරනවා මෙන්න මෙහෙම හරිද මේක run කරාට පස්සේ මොකද්ද වෙන්නේ මේ sample කියන එක ඇතුළේ තියෙන මෙන්න මේක run වෙනවා කවුරු මොනාර කිව්වා කිය මචං මේ ස්ක්‍රීන් එක පේන්නේ නැති වුණා ඔව් අනිත් පැත්තට පේනවද ඔව් පේනවා right ශාසික් චුට්ටක් බලන්න හරි මචං reconnect කරන්න බලන්න right හරි එතකොට හරි මම තාම ආපහු මෙතන මම ඔබ්ජෙක්ට් එක හදා ගන්න ඕනේ හොඳේ මම ඒක අමතක වුණා ඔය sample කියන ඔබ්ජෙක්ට් එක මෙතනත් මම ආයෙ හදාගත්තා හරිද එතකොට තමයි මට මෙයා ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ මම මගේ void run කියන method එක පාවිච්චි කරලා මගේ display out click කරනවා මම ගෙන්න ගන්නවා දැන් මේ ඔක්කොම කරන්නේ මොකද්ද මගේ අන්තිම motive එක මගේ මොකද්ද අන්තිම අවශ්‍යතාවය
මට ඕනේ මේ පිළිවෙල මේ තියෙන මේ අපිළිවෙලට තියෙන මේ threads ටික මම පිළිවෙලට හදාගන්නනේ මට ඕනේ. හරිද? ඒක තමයි දැන් මම මේ කරන්නේ. right. ඊට පස්සේ මම මොකද කරන්නේ දැන්? දැන් මම මෙයාව රන් කරලා බලනවා. හරිද? මේ බලන්න පිළිවෙලකට එන්නේ නැහැනේ. 1.1.0 වුණා පිළිවෙලකට එන්නේ නැහැනේ. මොකද මම දැන් මේකට කරන්නේ? හරිද? මොකද දැන් මට මේකට කරන්න පුළුවන්. මට මේකට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. සාම්පල් එකට ගිහිල්ලා මගේ මේ කෝඩ් එකට මෙන්න මෙහෙම ලොක් එකක් මම දානවා. හරිද? මගේ කෝඩ් එකට මම ලොක් එකක් දානවා. ලොක් එකක් දානවා කියන්නේ කොහොමද? synchronize නේද? synchronized සමා වෙන්න. synchronized එක මම පාවිච්චි කරන synchronize කියන කීවර්ඩ් එක පාවිච්චි කරනවා. හරිද? ඔන්න synchronized එක නැතුව බලන්න output එක පේනනේ zoom කරලා පොඩ්ඩක් බලන්න output එක මොකද්ද කියලා. synchronized නැතුව output එක මේක. synchronized එක දාලා output එක මෙන්න මේක. ඔන්න බලන්න දැන් output එක. 1.0.0. දැක්කද output එක? දැක්කද? දැන් පේනවද පිළිවෙල? හරිද? right. එතකොට මම මේ සම්පූර්ණ මෙතන තියෙන සම්පූර්ණ එකෙන්ම මම දැන් පැහැදිලි කරන්න යන්නේ. මම මොකද්ද කරලා තියෙන්නේ? මම එක කියන එක්කෙනාට මම ලොක් කරලා තියන්නේ යාව මම. හරිද? මම යාව ලොක් කරලා තියන්නේ උඹට හෙලවෙන්න බෑ. මෙයා විතරයි දැන් මේ වැඩේ කරන්න ඕනේ. මෙයා මේ වැඩේ කරනකම් ඔයා හෙලවෙන්න බෑ. හරිද? එයාට විතරයි වැඩේ කරන්න පුළුවන්. එතකොට thread 0 කියන එක්කෙනා 10 පාරක් මේ වැඩේ කරලා ඉවර වෙලා. එයා complete කරාට පස්සේ තමයි මම thread 1 එක්කෙනාව දාන්නේ. thread 1 එක්කෙනාව දාන්නේ. හරිද? right. සමහරවිට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහෙන්ද මේ thread 0 thread 1 එක ආවේ කියලා. ආවේ මම මෙන්න මේ variable එකට මේ දෙන්නට string එකක් pass කරා. මේ string variable දෙකක් හැදුවේ මේ string දෙක මම pass කරලා ඉවරලා. මේ මෙතන මගේ හැදුවනේ මම construct එකක්. construct එකේ දෙවෙනියට තියෙන string එකක් නේ. එතකොට මම මෙතනදී මගේ construct එක call කරලා string value දෙක pass කරා. එතකොට thread 0 කියන්නේ thread 0, thread 1 කියන්නේ thread 1. හරිද? right. එතකොට දැන් පේනවද මගේ වෙනස? මගේ කෝඩ් එකේ වෙනස දැන් පේනවද? හරිද? දැන් මම ආපහු පොඩි දෙයක් පෙන්නන්නම්. මම මෙතනට දාන්නම් මෙන්න මෙහෙම දෙයක්. මම system.out එකක් දාලා පෙන්නන්නම්. දැන් මගේ පිළිවෙල පෙන්නන්න. මම දාන්නම් මගේ මේකම දාන්නම්. මේකටම දාන්නම් මම. හරිද? get name එකටම දාන්නම්කෝ මම. right. දැන් බලන්නකෝ output එක ලස්සනට එන විදිය. මේ බලන්න. දැක්කද? හරි පිළිවෙලයි. දැක්කද? හැබැයි මම ඒක නැතුව synchronize දෙක නැතුව මම දැම්මනම් මගේ මේ lock එක වැඩ කරන්නේ නැහැ. හරිද? මගේ lock එක වැඩ කරන්නේ නැති වෙනවා. හරි ඔන්න බලන්න lock එක නැතුව වැඩ කරන විදිය. දැක්කද? එතකොට දෙන්නම යන්න යනවා. හරිද? දෙන්නම try කරන අස්සරින් ගන්න. හරිද? ඒක හින්දා මම පාවිච්චි කරනවා මොකද්ද? synchronize කියන keyword එක. synchronize කියන keyword එක මම පාවිච්චි කරනවා. හරිද? එතකොට ඇත්තටම මොකක්ද එකෙන් කරන්නේ? මම lock එකක් හදනවා. මොකද්ද හදන lock එක? හරිද?
මෙයාට අපි තව දෙයක් කියන්න මොනිටර් කියලා. පන්ති මොනිටර් දැන් සමහර කට්ටිය මෙතන ඇති පන්ති මොනිටර් වල ගුටි කාපු කට්ටියත් ඇති. හරිද? එතකොට මේ පන්ති බාර මොනිටර් මොකද කරලා ළමයි පිළිවෙලට තියාගන්න. රයිට් මාව ඇහෙනවද? දැන් එහෙනම් කලින් අහුන් නැතුව ගියා. රයිට්. එතකොට ඒකත් හරි. රයිට්. මාව දැන් හොඳටම ඇහෙනව නේද? ඔව් දැන් එහෙනම්. හරි. දැන් මම පිළිවෙලක් හැදුවා. දැන් මගෙන් මෙතනට වෙනකන් තියෙන ප්‍රශ්න ඔක්කොම අහන්නකො නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. අපි දැන් භාගයක් දුර අවිල්ලා තියෙනවා. අපිට තව ඉස්සරහට යන්න බෑ මේක තේරෙන්නේ නැත්තම්. තේරිච්ච අය විතරක් රේස් හෑන්ඩ් එකක් දෙන්නකෝ. රයිට් හරි. බහුතරයකට තේරලා තියෙනවා. තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා නම් ඊළඟ ප්‍රශ්න මොනවද අහන්න තියෙනවද දැන් අහන්න. හරිද? මොකද නැත්තම් මෙතනින් එහාට ගිහිල්ලා තේරුමක් නැහැ. ඔයාලට එතනින් එහාට තේරෙන්නේ නැහැ. හරිද? තේරෙන්නේ නැහැ. හරිද? රයිට්. සමහරවල් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි මම මේ තාම වැඩිපුර ඔබ්ජෙක්ට් එකක් හදාගත්තේ මට මේක ඇතුලේ මූව් කරන්න තිබ්බනේ කියලා. ඔව් කරන්න තිබ්බා. හරිද? කරන්න තිබ්බා. ඒ වුණාට අපිට මේක ඇතුලේ සින්ක්‍රොනයිස් කියන මේ කීවර්ඩ් එක දාගෙන වැඩ කරන කරදර හින්දා මම වෙන ක්ලාස් එකක් හදලා එයාගේ ඔබ්ජෙක්ට් එයාගේ ඒක ඇතුලේ සින්ක්‍රොනයිස් එක මම පාවිච්චි කරා. හරිද? සින්ක්‍රොනයිස් එක පාවිච්චි කරා. හරිද? රයිට්. එතකොට ඊට පස්සේ අපි කතා කරනවා සින්ක්‍රොනයිසේෂන් බ්ලොක්ස් ගැන. හරිද? දැන් එතකොට සින්ක්‍රොනයිසේෂන් බ්ලොක්ස් ගැන කතා කරද්දී අපි සම්පූර්ණ මෙතඩ් එකම මේකක් කරන්නේ නැහැ. හරිද? අපි සම්පූර්ණ මෙතඩ් එකම සින්ක්‍රොනයිස් කරන්න හැබැයි මෙහෙම වැඩක් කරනවා. හරිද? ඔබ්ජෙක්ට් නේම් එක මෙතනට දානවා. මෙතනට දාලා ඉවරලා අපි මෙයාව සරවුන්ඩ් කරනවා. මෙයාව අපි සරවුන්ඩ් කරනවා. හරිද? ඕක තමයි මොකක්ද? සින්ක්‍රොනයිසේෂන් බ්ලොක් එකක් කියලා කියන්නේ. මේ දින සින්ක්‍රොනයිසේෂන් බ්ලොක් එකක්. කලින් තිබ්බ සින්ක්‍රොනයිසේෂන් මෙතඩ් එකක්. සින්ක්‍රොනයිසේෂන් එක මෙතනට ආවොත් එයා සින්ක්‍රොනයිසේෂන් මෙතඩ් එකක් වෙනවා. මෙතන තියෙන හින්දා යාව සින්ක්‍රොනයිසේෂන් බ්ලොක් එකක් වෙනවා. සින්ක්‍රොනයිසේෂන් බ්ලොක් එකක් වෙනවා. රයිට්. මේ තියෙන සින්ක්‍රොනයිසේෂන් බ්ලොක් එක ගැන ඔයගොල්ලෝ කතා කරන දේ. හරිද? දෙකම එකයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අවුට්පුට් එක එකයි. බ්ලොක් එකක් සමහර වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙන්නේ කොහොමද කින්ද මන්ද අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. හරිද? රයිට්. එතකොට ඕක තමයි මේකේ කතාන්දර. හරිද? රයිට්. මෙතෙන්ට වෙනකන් තේරෙනවද? මෙතෙන්ට වෙනකන් තේරෙනවද? රයිට්. thank you කල්යාණ. හරි. ඔන්න දැන් ඕගලන්ගේ පළවෙනි පාස් පේපර් එකක පළවෙනි අඩිතාලම දානවා දැන්. අඩිතාලම් ගොඩක් දැම්ම නමුත් දැන් හරියම අඩිතාලම දාන්න පටන් ගන්න දැන්. thread join කරන method එක. හරිද? අපි යන් චුට්ටක් උඩට.
මෙතන ඇත්තටම ජොයින් එක ගැන අපි කතා කරලා නැහැ. හරිද? ඒත් සරලව කිව්වොත් එහෙම ජොයින් එකෙන් මොකද්ද කරන්න කියලා. හරිද? එයා දැන් දුවන ත්‍රෙඩ් එක නවත්තලා අනිත් වේටිං එකේ ඉන්න නැත්තම් රෙඩි ස්ටේට් එකේ ඉන්න අනිත් මෙතඩ් එකට දුවන්න දෙනවා. හරිද? අනිත් මෙතඩ් එකට දුවන්න දෙනවා. දුවන්න දීලා ඉවරලා එයා පස්සේ ආයෙ වැඩේ පටන් ගන්නවා. හරිද? දැන් එයා දුවන්න පටන් ගත්තට පස්සේ හිතන්නකෝ දැන් ජොයින් මෙතඩ් එක පාවිච්චි කරා කියලා. ඊට පස්සේ කියනවා දැන් හිතන්න දෙන්නෙක් දුවන එකපාර මැරතන් එක. රිලේ එකක් දුවනවා. හරිද? දැන් රිලේ එක දුවනවා මායි ප්‍රකාශුයි මේ චමතුයි ශශිකුයි. හරිද? අපි හතර දෙනා දුවන්නේ දැන්. හරිද? දැන් මම පළවෙනි ලැප් එක දුවලා ආවට පස්සේ දැන් ඔන්න ප්‍රකාශ් දෙවෙනි ලැප් එක දුව චමත් කියන නෑ නෑ පොඩ්ඩක් හිටහම් මේ මම දුවන්නම් කියලා එයා ජොයින් වෙනවා මේ රිලේ එක දුවන්න. එතකොට ප්‍රකාශ් මොකද කරන්නේ? උඹ දුවහන් කියලා අරු වටේ දුවලෙනකම් බලන් ඉන්නවා. එතකොට චමත් මොකද කරන්නේ? වටේ එක ලැප් එකක් ගිහිල්ලා ඉවල බැටන් එක දෙනවා ප්‍රකාශ දාන්න දැන් උඹ දුවපන් කියලා. ඊට පස්සේ ප්‍රකාශ දුවනවා. ඕකම තමයි ඇත්තටම ඕක තමයි 100ට 100ක් වෙන සංසිද්ධිය ඕක තමයි මෙතනදී ත්‍රෙඩ්ස් වල. ත්‍රෙඩ් මේ ජොයින් මෙතඩ් එකෙන් වෙන්නේ. එතකොට එක්කෙනෙක් බැටන් එකක් අරගෙන යද්දි අරු කියන පොඩිට පොඩිට මේ බැටන් එක දිහා මම දුවලෙන්නම් කියලා අරු වටයක් දුවලා ඇවිල්ලා බැටන් එක අරුට දෙනවා. ඊට පස්සේ අරු හද දාගෙන ආයෙ දුවනවා. සරලව ගියොත් ඔච්චරයි. හරිද? දැන් බලමු කොහොමද ජොයින් එක පාවිච්චි කරන්න කියලා අපි. අපි යන් ආයෙ පරණ මේකටම යන්. මෙතඩ් එක අපි චුට්ටක් වෙනස් කරමු. හරිද? අපි මේ ත්‍රෙඩ් එකම තියාගමු නේ. මෙතනට ක්ලාසස් කීපයක් හදන්න වෙනවා. කමන්නේ බලන්න. right. right. මේ දෙන්නත් අයින් කළා දාන්න. දැන් මම මගේ මේ ත්‍රෙඩ් එක හදාගත්තා. හරිද? ත්‍රෙඩ් එක හදාගෙන මම ත්‍රෙඩ් එක දැන් ස්ටාර්ට් කරා. හරිද? ඔන්න ත්‍රෙඩ් එක ස්ටාර්ට් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මම දානවා මේ මෙසේජ් එකක් දානවා සිස්ටම් අවුට්පුට් එකක් දානවා. දැන් ත්‍රෙඩ් එකම ස්ටාර්ට් වෙලා තියෙනවා කියලා. හරිද? ත්‍රෙඩ් ස්ටාර්ට්. මොකද ත්‍රෙඩ් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මම එච්චරයි මම මේකට දාන්නේ. ඊට පස්සේ මම දානවා මගේ යනවා අරකට. මම රන් එක ඇතුළට යනවා. රන් එක ඇතුළට ගිහලා මම ආයෙමත් මගේ මේ ඔබ්ජෙක්ට් එක හදාගන්න ඒක ඇතුළේ. හරිද? හදාගෙන ඉවරලා sorry මම මේ ඔබ්ජෙක්ට් එක හදා අරගෙන ඉවරලා මම එතනට ගන්නවා දැන් වැඩ කරන ත්‍රෙඩ් එක විදිහට මම ගන්නවා යාව. හරිද? තප්පරයක් බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා. හරිද? හ්ම්. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත කියලා මෙසේජ් එකක් දානවා.
ඊට පස්සේ මම මෙයාට කැච් කරන්නේ දැන් මෙයාගේ ඇතුළට එන thread එක. මේ run කියන status එක ඇතුළට එන thread එක. හරිද? දැන් බලන්න මම කොයි වෙලේද run කියන method එකක් පාවිච්චි කරන්න කියලා. හරිද? මගේ main method එක තුළ මම run කියන method එක පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ බලන්න මම මොකද්ද ඇත්තටම මේකේ කොහෙද මේක ඇත්තටම වැඩ කරන්නේ කියලා. හරිද? right. දැන් මම 10 පාරක් විතර full loop එකක් දාලා බලනවා මේ නිකන් අර පොඩි flow එකක් ගන්න අපි මගේ මේ ලස්සනට පෙන්නන්න මම මගේ මේ code එක output එක. හරිද? right. මේ full loop එක ඉවරනට පස්සේ මට මේ print වෙන්න ඕනේ මේකත් මගේ thread එක ඉවරයි කියලා. හරිද? finish executing විතරක් දැන් මට මදි මම දාන්න ඕනේ කවුද ඇත්තටම execute උනේ කියලා. එතකොට මම මගේ object name එක දාලා එයාගේ නම දානවා. right. ඔය තියෙන්නේ මගේ run method එක. හරිද? ආපහු යම් main method එකට පොඩ්ඩක් ගිහිල්ලා ඉවරලා. මෙයා නිකන් run කරලා බලන්න. මොකද්ද වෙන්නේ කියලා. ආ හරිද? මෙයා run වුණා. අවුලක් නැහැ. හරිද? අයිරන් කරමු. main thread එක පටන් ගත්තා මෙතනින්. ඊට පස්සේ thread 1 started එහෙම දිගටම ගියා. මම ඔයගොල්ලන් ප්‍රශ්නයක් අහනවා. මම දැන් මේ public මේක මම use කරේ නෑනේ. මම මේ run කියන method එක පාවිච්චි කරේ නෑනේ. එයා කොහොමද මෙතන වැඩ කරේ එකපාරට? එහෙම වැඩ කරන්න බෑනේ. දැන් method සාමාන්‍යයෙන් පාවිච්චි කරොත් එහෙම වැඩ කරන්නේ නෑනේ method එක. එහෙම නේද? එතකොට කොහොමද මෙයා වැඩ කරේ? ආ මෙයා කොහොමද වැඩ කරේ? එහෙම වැඩ කරන්න බෑ. සාමාන්‍යයෙන් method එක නිකන් හදලා ඔහේ method එක වැඩ කරන්නේ නෑ. method එක පාවිච්චි කරන්න method එක call කරන්න ඕනේ. අතෝ නිකන් එහෙම වැඩ කරන්නේ නෑ. කොහොමද මෙයා මෙහෙම වැඩ කරන්නේ? run එක කොහොමද වැඩ කරන්නේ? හොඳට ගන්න. run එක වැඩ කරන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින්. මෙයා කතා කරනවා. හරි දැන් වැඩේ පටන් ගත්තා. ඔයත් එන්න කියලා ඉවරලා run එකට කතා කරනවා. ඔයත් එන්න අපි වැඩේ කරන්න කියලා එයා කතා කරනවා. දැන් කොහෙද කතා කරන්නේ? කොහෙද කතා කරන්නේ? thread කියන super class එක ඇතුලේ කතා කරන්නේ. හරිද? thread කියන super class එක කතා කරලා දැන් කොහොමද මෙයා මෙතන වැඩ කරන්නේ? අපි මෙතන inheritance එකක් හදලා තියෙන්නේ කාටද? අපේ මෙන්න මේ class එකට. අපේ class එකට inheritance එකක් හදලා තියෙන්නේ මේ thread කියන class එකේ inheritance කරලා තියෙන කාටද? thread class එකට. එතකොට මෙයා sub class එකක් හින්දා මෙයාගේ methods ඔක්කොම වගේ යාට override කරන්න පුළුවනුත් හින්දා start එක වැඩ කරපුව ගමන්ම run එක වැඩ කරන්න හදලා තියෙන thread එක. ඒ කියන්නේ child class එකටත් ඒ වැඩේම කරන්න පුළුවන්. child class එකට ඒ වැඩේම කරන්න පුළුවන්. right. එතකොට දැන් බලමු අපි තව මේ තව loop එකක් මෙතනට දාමු. අයි මම තව loop එකක් දාන්නේ මගේ main method එක වැඩ කරන්න කොහොමද කියලා මට එතන අල්ල ගන්නත් ඕනේ.
හරි ඇත්තම කතාව මගේ මෙතන thread දෙකක් වැඩ කරන්න ඕනේ. හරිද? එක thread එකක් මේ run එක ඇතුළේ වැඩ කරනවා අනිත් thread එක මගේ main method එක ඇතුළේ වැඩ කරනවා. එතකොට හැබැයි මම හදාගන්නේ එක thread එක. හරිද? එක thread එක හදාගන්න. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. මම මෙතන for loop එකක් දාගන්න තව එකක්. තේරෙනද චුට්ටක් අල්ලන් ඉන්න එක පාටම ඩෝංගල් පුපුරනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. හොඳේ. මෙයාගේ කතන්දරේ මම මෙතනක් දාන්නම්කෝ. මේ කතන්දරේ මම මෙතනක් දැම්මද? හරිද? මෙතනක් දැම්මා. දැම්මම රන් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද මේ වුනේ? thread 1 එකම සෑහෙන පාරක් මේ වුණා. thread 1 එකම සෑහෙන පාරක් print වුණා. එහෙම නේද? එයා print වුණා. මෙතන මේක මේක ඇතුළට ප්ලස් එකක් එන්න ඕනේ. ප්ලස් i. මෙතන ප්ලස් i. හරි. දැන් රන් කරාට පස්සේ මේ ස්පේස් එකක් තියෙන සමාවෙන්න ස්පේස් එකක් තියන්න ඕනේ. right. මේ බලන්න. ඔන්න thread 1 එකම දෙපාරක් රන් වුණා. හරිද? දැන් බලන්න මම join එක දැම්මම මොකද්ද වෙන්නේ කියලා. මම කිව්වා බැටන් එක පාස් කරාට පස්සේ අර වැඩේ වෙනවා කියලා. එක්කෙනෙක් දුවලි වෙලා අනිත් එක බැටන් එක දුන්න පස්සේ තව එක්කෙනෙක් කියලා පොඩ්ඩට අඹ දුවන්න එපා මම දුවන්නම් කියලා එයා දුව්වට පස්සේ තමයි ඇත්තටම දුවන්න හිටපු එක්කෙනා දුවන්න පටන් ගන්න. හරි බලමු. E1 join. right. මෙතනදී මට මෙයා ඔටෝ රන් කරන්න බෑ. මට මෙතන ප්‍රශ්නයක් එනවා මගේ මේ එක්සෙප්ෂන් එකක් වැඩ කරනවා interrupted exception කියලා. හරිද? එතකොට එයාව මට නවත්තන්න විදි දෙකක් තියෙනවා. අපි errors and exceptions lesson එක කතා කරද්දී අපි ඉගෙන ගත්තා exception handle කරන්න විදි දෙකක් තියෙනවා කියලා. එක්ක අපි එකපාර එන error එක එළියට විසි කරන්න ඕනේ. එහෙම නැත්නම් try catch එකක් දාලා ඒව අල්ල ගන්න ඕනේ. හරිද? විදි දෙකක් ඉගෙන ගත්තා. මොකද්ද පළවෙනි එක? එක්ක අපි එළියට විසි කරන්න ඕනේ මේ එන error එක. එහෙම නැත්නම් ඒව අපි අල්ල ගන්න ඕනේ. එතකොට අල්ල ගන්නවා නම් මම මෙන්න මේ වැඩේ කරන්න ඕනේ කාටද? මගේ මේන් මෙතඩ් එකකට අල්ලගෙන විසි කරනවා නම් මම throws කියලා එකක් දාලා ඉවරලා throws කියන keyword එක දාලා වෙනවා exception කියලා මෙන්න මෙහෙම දාන්න. එතකොට මට මෙයා මෙතන පාවිච්චි ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. දැන් රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් මොකක්ද උනේ? දැන් යම් කිසි පිළිවෙලක් හැදුණා නේද? අප්පරක් ඉන්න මගේ මොකක් හරි මෙතන ඇඩ් කරන්න ඕනේ මම. මෙයා මෙතන නමක් දාන්න. නම දාන්න බැරිනවා. new thread කියලා නමක් දාන්න ඕනේ මම. හරිද? right නම දැම්මා. right දැන් බලමු. right දැන් මොකද උනේ? මුලින්ම main thread එක පටන් ගත්තා. ඊට පස්සේ new thread එක පටන් ගත්තා. ඇයි මේ new thread දෙකක් මේ වෙන්නේ මට? main එක right
මේ මෙතන පටන් ගත්තා. හරි. හරි පටන් ගත්තා. රයිට්. හරි. රන් කළ බලන්න. දැන් මොකද උනේ? මෙතන මම දන්නේ නැහැ මගේ මේන් එක print වෙන්නේ නැත්තේ කියලා මට මතක නැහැ මොකද්ද හේතුව කියලා main thread started ටටටටට හරි අප්පු පජා main thread එක මෙතනට යනවා පටන් ගත්ත කියලා එනවා හරි සමා වෙන්න මෙතන මම දාන්න ඕනේ මගේ current thread එක දැන් වැඩ කරන thread එක right දැන් පෙන්නයි මගේ current thread එක ඇතුළු right දැන් බලමු දැන් හරි හරිද දැන් මොකක්ද උනේ මෙතන ඕගොල්ලෝ පොඩ zoom කරලා බලන්න පටන් ගත්තා මගේ main thread එක ඒ කියන්නේ දැන් ඕනේ තමත් දුවන්න පටන් ගත්තා හරි මම දුවන්න පටන් ගත්තා හරිද ඊට පස්සේ ඊළඟට දුවන්න ඉන්නේ තම හරිද ඇත්තටම කියන්නේ දුවන්න පටන් ගන්න ඕනේ තමත් දැන් තමත් බැටන් එක ගත්ත අතර හැබැයි ඊට පස්සේ ජොයින් එකක් ඇවිල්ලා අලුත් එක්කෙනෙක් ආ ප්‍රකාශ ආව නෑ පොකෝ දෙන්න මම දුවන්නම් කියලා බැටන් එක අරගෙන ඉවරලා එයා එකේ ඉඳන් 10 වෙනකම්ම එයා දිව්වා දුවල ඉවර වෙලා එයා කෝ නෑ හරි දැන් මං ඉවරයි ඔයා බැටන් එක ගන්න දැන් ඔයා දුවන්න කියලා ඊට පස්සේ තමත් දුවන්න පටන් ගත්තා ඊට පස්සේ තමත් දුවන්න පටන් ගත්තා හරිද ඕක තමයි එතන උනේ හරිද ඔන්න එයා දිව්වා හරිද එතකොට මම ප්‍රශ්නයක් අහනවා මොකද්ද මේ ඇත්තටම අපි මේ ජොයින් දාලා කරන්නේ ජොයින් දාලා කරන්නේ යම්කිසි thread එකක් එයාගේ ගමන යනවා නම් ඒ ගමන මැදින් නවත්තලා වෙන ගමනක් සම්පූර්ණයෙන් ඉවර කරලා ඉවරලා අපිට අර කලින් ගමන කන්ටිනියු කරන්න අවස්ථාවක් තියෙනවා නම් අපි ඒ වගේ වෙලාවට පාවිච්චි කරනවා ජොයින් එක. උදාහරණයක් විතර ගත්තොත් දැන් ඔන්න මම ගත්ත උදාහරණය ප්‍රකාශ චමත්ගේ කතන්දරේ චමත් තමයි දැන් ලැප් එක දුවන්න ඉන්නේ. චමත් දැන් දුවන්න බැටන් එක අරගෙන අතර අරගෙන දුවන්න පටන් ගත්තෙම ප්‍රකාශ කරන්නේ නැහැ පොඩි දෙන්න. මං දුවන්නම් කියලා. එයාගේ සම්පූර්ණ ලැප් එක දුවලා එනකම්ම චමත් බලන් ඉන්නවා බැටන් එකේ අතර දෙන්නක. බැටන් එක කොයි වෙලාවෙද දෙන්නේ? අරේ ඉවර වෙද්දි. ප්‍රකාශ දුවලා ඉවර වෙද්දි තමයි බැටන් එක දෙන්නේ. ඒතර මෙතනදී ප්‍රකාශ කියන්නේ කවුද? අලුත් thread එක. new thread තමයි ප්‍රකාශ කියන්නේ. එතකොට main thread එක කියන්නේ කවුද? main thread එක කියන්නේ චමත්. හරිද? ඇයි දැන් join එක පාවිච්චි කරේ? ඔන්න ඔය කතන්දරයට තමයි අපි join එක පාවිච්චි කරේ. දැන් මට කියන්න යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද මේක සම්බන්ධයෙන්? join එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නිදිමත ඇරෙන්න. නිදිමත ඇරෙන්න. ප්‍රශ්න නැති කට්ටිය විතරක් රෙස්පොන්ඩ් එකක් දෙන්න බෑ රියැක්ට් එකක් දෙන්න බෑ එක්කෙනෙක් right very good හරිද සුපිරි සාසික් නිදිද සාසික් නිදි හරි කමන්නේ දැන් ඉස්සරහට යන්න yield එකෙන් මොකද්ද කරන්නේ හරිද දැන් දුව ඉන්න එක්කෙනෙක්ට
ඔයා පොඩ්ඩක් රෙස් කරන්න කියලා කියනවා. මේ හිතන්න දැන් ප්‍රකාශ දුවනවා කියන ප්‍රකාශ අපි yield කියන මෙතඩ් එක යවුවට පස්සේ ප්‍රකාශ එතනම නැවතිලා පොඩ්ඩක් රෙස් කරනවා. හැබැයි රෙස් කරාට එයා දුවන්න රෙඩි වෙලා තමයි රෙස් කරන්නේ. හරිද? දුවන්න රෙඩි වෙලා තමයි එයා රෙස් කරන්නේ. එතකොට yield එකෙන් කරන්නේ එච්චරයි. එතකොට මම මේ join එකටම yield එක දාන්න. හරිද? එතකොට දුව ඉන්නේ කවුද? ඔන්න දැන් චමත් දුව ඉන්නවා. චමත් දුවන්න පටන් ගද්දිම චමත්ට කියන පොඩ්ඩක් ඉන්නවා රේස් කරන්න අනිත් එක්කෙනා දුවයි කියලා. අරකම තමයි වෙන්නේ. දැක්කද මේ? ප්‍රකාශ් දුවනවා. ප්‍රකාශ්ට කියනවා මේ පොඩ්ඩක් ඉන්න අරයට දුවන්න දෙමු කියලා ඉවරලා දෙනවා. හරිද? එතකොට අරයා දුවනවා. හරිද? අරයා දුවනවා. අරයා දුව ඉවර කරනවා. ඊට පස්සේ අනිත් එක්කෙනා දුවන්න පටන් ගන්නවා. හරිද? ඇත්තම කතන්දරේ yield එකේ වෙන්නේ දෙන්නම එකම ප්‍රයොරිටි එක ගන්න. හරිද? අපි දැන් හිතමු threads දෙකක් පාවිච්චි කරනවා කියලා. දෙකක් පාවිච්චි කරද්දී දෙන්නම එකම ප්‍රයොරිටි එක ගන්න. එතකොට ඇත්තටම මේ yield එක සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්න උගන්ට ඇත්තටම නැහැ. අහන්න තරම් ඒක වැඩක් නැහැ එහෙම අහලා. හරිද? එතකොට අපිට හරියම මේ thread එකක් දැන් දුවනවා නම් අපි yield එක දැම්මට පස්සේ දෙන්න සමානව කියන්නේ දෙන්නට පුළුවන් විදිහට දෙන්න බෙදාගෙන යනවා. දැන් බාන්න මේ පිළිවෙල තියෙන්නේ. මේ පිළිවෙල බාන්න දැන් මම ආයෙ රිෆ්‍රෙෂ් කරාට පස්සේ දැක්කද? වෙනස් වෙලා තියෙනවා. දැක්කද? කලින් ඔහොම නෙමෙයි තිබ්බේ මේන් එක එකපාර 10න් print වෙලා තිබ්බනේ. ඔන්න බලන්න ආයෙ දිව්වට පස්සේ මේ දැක්කද? එයා වෙනස් වෙලා. එයා ප්‍රයොරිටි එක සමාන කරගත්තට දෙන්නට එකපාර යන්න බෑනේ. ඒ වුණාට එයා කොහොම හරි ප්‍රයොරිටි එක හදාගන්න try කරනවා. ඕක තමයි yield එකෙන් කරන්නේ. හරිද? yield එකෙන් කරන්නේ. yield එකෙන් ලොකුවට මම බැරෑරුම් විදිහට කතා කරන්නේ නැහැ. නමුත් නිකන් අවබෝධයක් තියාගන්න මොකද්ද yield එක කරන්න කියලා. හරිද? right.